எங்க விஜய் நான் வரேன். විජේ දිනුවාම ලංකාවට මොකක්ද වෙන්නේ? ඉතින් මේ වෙනකොටත් විජේ දිනලා ඉවරයි. ඉතින් ලංකාවේ මිනිස්සුන්ට තියෙන කුතුහලය තමයි දැන් ලංකාවට බලපෑමක් ඇති වෙනවද නැද්ද කියන එක. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ තලපති විජේගේ මේ ජයග්‍රහණයෙන් පස්සේ ලංකාවට බලපෑමක් වෙනවද නැද්ද කියන කාරණාව. ඉතින් රැඳිලා ඉන්න වීඩියෝ එක අවසන් වෙන තෙක්. තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් තමිළඟ වෙට්‍රි කලගම් TVK පක්ෂය නියෝජනය කළ සුපිරි නළු විජයට විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන තියෙනවා. ඉන්දිය මැතිවරණ කොමිෂන් සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව ආසන 234ක්ම ප්‍රකාශයට පත් කර ඇති අතර එහි බහුතර බලය සඳහා ආසන 118ක් අවශ්‍ය වෙනවා. විජේගේ TVK පක්ෂය තමන් තරඟ වැදුණු මංගල මැතිවරණයෙන්ම ආසන 108ක් දිනා ගැනීමට සමත් වෙලා තියෙනවා. ඉතින් විජේ තමයි ප්‍රාන්ත මැතිවරණයෙන් ආසන 108ක්ම දිනාගෙන ජයග්‍රහණය කරලා තියෙන්නේ. අනිත් පක්ෂවලට ආසන 73යි 53ක් වගේ පුංචි ආසන ප්‍රමාණයක් තමයි ගිහින් තියෙන්නේ. ඒක නිසා තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් TVK පක්ෂය තමයි ජයග්‍රහණය කරලා තියෙන්නේ. ඉතින් ඊළඟට මොකද්ද වෙන්නේ කියලා තමයි ඔන්න දැන් මම කියන්න යන්නේ. ඉතින් තලපති විජේ දිනුවා කියලා ලංකාවට එහෙම බලපෑමක් වෙන්නෙත් නෑ. එහෙම බලපෑමක් ඇති කරන්නත් බෑ. ඒක මිනිස්සු හදාගත්ත පුංචි නිකන් මිත්‍යාවක් විතරයි. ලංකාව ලෝක සිතියමෙන් අයින් කරනවා කියනවා දේශපාලනය වාසි ගන්න කරපු කතා මිසක් මේවා ඇත්තටම යාට කරන්න පුළුවන් දේවල් නෙමෙයි. මොකද මේක ෆිල්ම් එකක් නෙවෙයි, මේක ඇත්ත ජීවිතය කියන එක ඔයගොල්ලොත් මතක තියාගන්න. තලපති විජේ කියලා කියන්නේ ලෝකෙම ඒ වගේම ලංකාවෙත් ගොඩක් කට්ටිය ආස කරන ආදරය කරන අතිවිශිෂ්ට නළුවෙක්. ඉතින් මෙයාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දියාවේ ගොඩක් ප්‍රාන්ත මැතිවරණ ඒ වගේම ඔයාලා දකින්න ඇති මේ TikTok වල Facebook වල යන්න බෑ. තැනම විජේ ගැන තමයි කතා වෙන්නේ. ඉතින් විජේ දිනුවා කියලා එහෙම ලංකාවට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ කියලා මේ වීඩියෝ එකෙන් අපි කියනවා. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ ගැන අලුත් තොරතුරු ගැන දැනගන්න අපේ channel එක subscribe කරලා අනිවාර්යයෙන්ම එකතු වෙන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ වටිනා අදහසක් පහලින් කමෙන්ට් කරලා අපි ගැනත් කියාගෙන අමතක කරන්න එපා.